කට්ටියක් කෑ ගන්න පිටිපස්සේ බාත්රූම් එකක් ඇතුලේ ගන්න කියලා. ඊට පස්සේ අපි සීට් එක අයින් කරලා ඒකට පැනලා අපි කට්ටිය ගත්තා. උඩට එක්කෙනා ගත්තා. ඊට පස්සේ අල්ලන්න බෑ අතේ හැම යනවා. ඒ කට්ටියගේ හැම ගිහින් අර අමුතුයි කියන්නේ ගන්න බෑ උඩට ගන්න බෑ කෑ ගහනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ගිහින් ගින්නට ගිහින් එයා දිව්ව ගින්නට. ඊට පස්සේ මං ආයෙ දුවලා ගිහින් එයා අරගෙන කට්ටිය ගත්තා. දන්වල දාලා ඇයක් අතක් විතර හිටියා ඇතුලේ. ඒ කට්ටිය ගන්න බැරුණා. එක්කෙනෙක් කෑ ගහුවා බේර ගන්න කියලා දන්වල තියලා අද්දෙක් ගසලා කෑ ගහුවා මැද බේර ගන්න කියලා බේර ගන්න බැරුණා ඒ කට්ටිය. ඩ්‍රිල් එකට අත තියාගෙන එම කෑ ගැහුවා කට්ටිය. ඒ කට්ටිය බේර ගන්න යන්න බෑ එතන ගින්දර වැඩි නිසා මේ අපි පිටිපස්සෙන් ගියේ. පිටිපස්සෙන් ඇතුළට යනකොට දෙන්නෙක් විතර ඉඳලා එතන දොරයිනෙම මේ ගැට ගහලා ඒගොල්ලන් ඇදලා ගන්න හදුවා ඇදලා ගන්න බැරි වුණා. අඩු ගානේ ගැට නොගහවත් තිබ්බනම් ඒගොල්ලෝ බඩ ගාගෙන හරි එළියට ඇවිල්ලා ජීවිතේ බේර ගන්නවා ඒගොල්ලෝ. දුව ඇතුලේ කාමරයක ඉඳලා තින්නේ දන්වලක් දාලා. කාමරේට. ඒ දන්වල නොහිටියා නම් මගේ ළමයා බේර ගන්න තිබුණා. විශේෂ කරනවා ආච්චි ළම්මලා ඉන්න ආච්චි අම්මලාට කිරියර කරනවා කියලා ගැට ගහලා තිබිලා තින්නේ මේ අන්තිම මොහොතේත් අපි වීඩියෝ ක්ලිප් එකක් දැක්කා. ඒක ඇඳේ පිටියයි ඉන්නේ අපේ දරුවා. ඒ පාරට ටී-ෂර්ට් එක ඕක කරවල අන්තිමටම පෙන්වන්නේ වීඩියෝ ක්ලිප් එකේ දරුවා තමයි. ඒ ඔබට ඇසුනේ සෙනෙහසේ කැදැල්ල මාපිය වැඩිහිටි නිවාසයේ ගිනි ගැනීම නිසා හදේ ගිනි ඇවුලුණු අයගේ වේදනාබර හඬයි. මේ ඛේද වාචකය ගැන අපට අසන්නට ලැබුණේ ඊයේ පස්වරුවේ පස්වරු 5:30 6ත් අතර කාලයේදී මේ ගොඩනැගිල්ල විශාල ගිනි ජාලාවලින් වැසී ගොස් තිබුණා. ඒ ගැන අවට පිරිස දැනුවත් වීමත් සමගම ඔවුන් මේ ස්ථානයට ඇවිල්ලා මේ ගින්න නිවීමේ කටයුතු වලට සහාය දැක්වුවා. ඒ අවස්ථාවේදී මෙහි සිටි අයගෙන් 51 දෙනෙකු නිර්වද්දිතව බේරාගෙන තිබෙනවා. එලෙස ඊයේ පස්වරුවේ බේරගත් අයගෙන් 51 දෙනෙකු මේ වැඩිහිටි නිවාසයේ මාර්ගයෙන් ඉදිරිපිට තිබෙනවා වටකොඩ ප්‍රාථමික පාසල. ඒ පාසලේ තමයි ඊයේ රෑ නවතෙන් පහසුකම් සලසා තිබුණේ. ඉන් අනතුරුව අද පෙරවරුවේ ඒ 51 දෙනාව හමුදා බස් රථයකින් වෙනත් ස්ථානයකට తాවකාලිකව රැගෙන යනු ලැබුවා. 8 දෙනෙකු රෝහල්ගත කර සිටියා. ඒ රෝහල්ගත කර සිටි අයගෙන් එක් අයෙකු ඊයේ මිය ගොස් තිබුණා. ඒත් එක්කම අද පෙරවරු 11ට පමණ තවත් අයෙකු මිය ගොස් තිබෙනවා. අද හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මේ ස්ථානයේ සුන්බුන් අතර තිබුණු පිලිස්සුණු සිරුරු ඉවතට ගැනීම සිදු වුණා. පිලිස්සුණු සිරුරු කොටස් 10ක් මේ ස්ථානයේ තිබිලා අද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඉවතට ගැනීම සිදු කෙරුණා. ඒත් එක්කම අද පෙරවරුවේ දක්නට ලැබුණා මේ ස්ථානයේ පවත්වාගෙන ගිය හිමිකරු පොලිස් අත්අඩංගුවටගෙන ඔහුව මාංචු දාලා තමයි මේ ස්ථානයට රැගෙන ආවේ. ඒත් එක්කම අපිට දැක ගන්න ලැබුණු කාරණයක් තමයි මෙහි ගිනි ගැනීම සිදු අවස්ථාවේදී ඊයේ පස්වරුව වන විට ඔවුන්ගේ මුළු තැන්ගේ රාත්‍රී ආහාරය සූදානම් කර තිබූ ආකාරයක් දකින්න ලැබුණා. මේ ගොඩනැගිල්ල උළු සෙවිලි කළ ගොඩනැගිල්ලක් බිත්ති පමණයි ඉතුරුව තිබෙන්නේ. ඒ උළු විශාල ප්‍රමාණයක් පුපුරා ගිහිලා ඒ වගේම ඒ කැඩුණු උළු ඒ වගේම ලී ගිනි ගැනීම නිසා ඒ සියලුම කොටස් මේ ගොඩනැගිල්ල තුලට වැටී තිබෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් සොකෝ නිලධාරීන් පැමිණ අද පෙරවරු කාලයේදී මෙහි මූලික විමර්ශන කටයුතු සිදු කරා. ඉන් අනතුරුව අද දහවල් කාලයේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ මෙහි ඔවුන්ගේ මූලික ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා. පුද්ගලයන් 69 දෙනෙකු පිළිබඳ තොරතුරු දැනට තිබෙනවා. ඒ 69 දෙනාගෙන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ මියගිය 12 දෙනාගෙන් 10 දෙනෙකුගේ සිරුරු මේ ස්ථානයේ තිබිලා අද සොයා ගැනුණා. ඒ වගේම 2 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. දිවි බේරාගත 51 දෙනෙකු తాවකාලික වෙනත් ස්ථානයක රඳවා සිටිනවා. ඒ අනුව තුවාල ලැබූ සහ මියගිය සහ බේරාගත් අයගේ සංඛ්‍යාව 69ක්. විමර්ශන කණ්ඩායම් වලට ගැටලුවක් වී තිබුණා. තවත් 2 දෙනෙකු පිළිබඳව තොරතුරු නොමැතිවීම. නමුත් අද දහවල් කාලයේදී පසු අනාවරණය වුණා. ඒ 2 දෙනා මේ ස්ථානයෙන් මීට පෙර බැහැරව ගියාය. ඒ නිසා දැන් මේ වෙන විට මෙහි ගිනි ගන්න අවස්ථාව වෙන විට සිටි සියලු දෙනා පිළිබඳ තොරතුරු දැනට ඔවුන් සතුව තිබෙනවා.